හයි ළමයි අනිත් අද වීඩියෝ එකෙන් මම ඔයාලට අරගෙන ආවේ උසස් පෙළ සමත් උසස් පෙළ පෙනී සිටි ඔයාලට ඇප්ලයි කරන්න පුළුවන් බැංකු ජොබ් වේකන්සීස් කිහිපයක් සම්බන්ධ. මේ වෙද්දී සෙලාන් බැංකුව, කමර්ෂල් බැංකුව, DFCC බැංකුව, HNB බැංකුව, නේෂන්ස් ට්‍රස්ට් බැංකුව වගේම NDB බැංකුවනොත් උසස් පෙළ සමත් උසස් පෙළ පෙනී සිටි ඔයාලව වදවා ගැනීමක් සිදු කරනවා. වීඩියෝ එකට යන්න කලින් හැම සතියෙම අප්ඩේට් වෙන බැංකු ජොබ් වේකන්සීස් සම්බන්ධව දැනගන්න Hello Kaya YouTube නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරන්නත් අමතක කරන්න එපා. මේ වීඩියෝ එක බලද්දී මොනවා හරි ප්‍රශ්නයක් ඇති වෙනත් යටින් කමෙන්ට් කරන්න. ඒ හැම එකටම මම ඔයාලට reply කරනවා වගේම මේ කියන හැම වේකන්සියටම අදාළ links ඔක්කොම description box එකේ දාලා තියෙනවා. මේ වෙද්දී සෙලාන් බැංක් එකේ බැංකු ජොබ් වේකන්සීස් ගොඩක් සෙට් වෙලා තියෙනවා. එතනදී ඉන්ටර්න්ෂිප් ජොබ් වේකන්සි එකේදී ඔයාගෙන් ඉල්ලලා තියෙන සුසුකම් වෙන්නේ ඔයා වයස අවුරුදු 23ට අඩු කෙනෙක් වෙන්න ඕනේ. සාමාන්‍ය පෙළ විභාගය, ගණිතය, ඉංග්‍රීසි ඇතුළුව විෂයන් 5ක් සමත් වී තිබීම, උසස් පෙළ විභාගය ජෙනරල් ඉංග්ලිෂ් ඇතුළුව විෂයන් 3ක් සමත් වීම වගේම AAT, CIMA, IBSL වගේ කෝසස් කරලා තියෙනවා නම් ඒක අමතර වාසියක් හැටියට ගන්නවා කියලා තමයි දක්වලා තියෙන්නේ. ඒ වගේම ඔයාට පිළිගත් විශ්වවිද්‍යාලයකින් ඩිග්‍රී එකක් තියෙනවා නම් ඒකත් මෙතනදී අමතර වාසියක් විදිහට ගන්නවා කියලා දක්වලා තියෙනවා. ඉතින් මේ සුසුකම් ඔයාට තියෙනවා නම් අන්න ඔයාට පුළුවන් සෙලාන් බැංක් එකේ ඉන්ටර්න්ෂිප් ජොබ් වේකන්සි එකට ඇප්ලයි කරන්න. මේ වේකන්සි එකේ තියෙන විශේෂත්වය වෙන්නේ ඉන්ටර්න්ෂිප් එකෙන් පස්සේ ඔයාලට පුළුවන් සෙලාන් බැංක් එකේ පර්මනන්ට් ජොබ් එකක් ලබා ගන්න. ඉතින් ඒකින්ද අදාළ සුසුකම් තියෙනවා නම් සෙලාන් බැංක් එකේ ඉන්ටර්න්ෂිප් ජොබ් වේකන්සි එකට අනිවාර්යෙන්ම ඔයා ඇප්ලයි කරන්න. සෙලාන් බැංක් එකේ බැංකින් ඇසිස්ටන්ට් අයවත් මේ දවස්වල පදවා ගැනීමක් සිදු කරනවා. මේ වේකන්සි එකේදී ඔයාගෙන් ඉල්ලලා තියෙන සුදුසුකම් වෙන්නේ වසර 2ක මුල් ආයතනික අත්දැකීම්, O level විභාගය, ගණිතය, ඉංග්‍රීසි ඇතුළු විෂයන් 5ක් සමත් වීම, උසස් පෙළ විභාගය, ඉංග්‍රීසි ඇතුළු විෂයන් 3ම සමත් වීම වගේම ඔයා ඩිග්‍රී එකක් තියනවා නම් ඒක අමතර වාසියක් විදිහට ගන්නවා කියලා දක්වලා තියෙනවා. ඒ වගේම ඔයාට IT, සිංහල හෝ දෙමළ භාෂා හැසිරවීමේ හැකියාවත් මේ ජොබ් වේකන්සි එකේදී තියෙන්න ඕනේ. ඉතින් අදාළ සුසුකම් තියෙනවා නම් ඔයාට පුළුවන් සෙලාන් බැංක් එකේ බැංකින් ඇසිස්ටන්ට් ජොබ් වේකන්සි එකටත් ඇප්ලයි කරන්න. සෙලාන් බැංක් එකේ ටෙලිකාලින් ඇසිස්ටන්ට් ජොබ් වේකන්සි එකටත් මේ දවස්වල බදවා ගැනීමක් සිදු කරනවා. මේකෙදී ඔයාගෙන් ඉල්ලලා තියෙන සුසුකම් වෙන්නේ ඔයා වයස අවුරුදු 23ට අඩු කෙනෙක් වෙන්න ඕනේ. සාමාන්‍ය පෙළ විභාගයේ වගේම උසස් පෙළ විභාගයේ සමත් වී තිබීම, හොඳ sannivedana කුසලතාවයක් වගේම ටෙලිකාලින් කස්ටමර් සර්විස් සම්බන්ධයෙන් ඔයාට අත්දැකීම් තියෙනවා නම් ඒක විශේෂ වාසියක් හැටියට ගන්නවා කියලා තමයි මේ වේකන්සි එකේ දක්වලා තියෙන්නේ. ඉතින් මම මේ කියපු සෙලාන් බැංක් ජොබ් වේකන්සි එකට මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙන ලින්ක් එක හරහා ගිහිල්ලා ඔයාලට පුළුවන් ඇප්ලයි කරන්න. HNB බැංකුවේ මාස 11ක් සඳහා ඉන්ටර්න්ෂිප් අයවත් පදවා ගැනීමක් සිදු කරනවා. මේකෙදී ඔයාගෙන් ඉල්ලලා තියෙන සුදුසුකම් වෙන්නේ ඔයා වයස අවුරුදු 24ට අඩු කෙනෙක් වෙන්න ඕනේ. සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය, ඉංග්‍රීසි ඇතුළු සමත් වීම වගේම උසස් පෙළ පෙනී සිටි ඔයාලට පුළුවන් මෙන්න මේ HNB බැංකුවේ ඉන්ටර්න්ෂිප් වේකන්සි එකට ඇප්ලයි කරන්න. මේකත් ඔයාලට මම ලින්ක් එක දාලා තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ. එතනට ගිහිල්ලා ඔයාලට පුළුවන් අදාළ ඩීටේල්ස් දීලා HNB බැංකුවේ මේ ජොබ් වේකන්සි එකට ඇප්ලයි කරන්න. DFCC බැංකුවේ පාසල් හැරි ගිය ඔයාලව බැංකින් ඇසිස්ටන්ට්ලා විදිහට පදවා ගන්නවා කියලා දක්වලා තියෙනවා. මේකෙදී ඔයාගෙන් ඉල්ලලා තියෙන සුසුකම් වෙන්නේ ඔයා වයස අවුරුදු 23ට අඩු කෙනෙක් වෙන්න ඕනේ. සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය, ඉංග්‍රීසි විෂයන් ඇතුළු සමත් වී තිබීම, උසස් පෙළ විභාගයේ සමත් වීම කියන සුසුකම් තමයි මෙතනදී ඔයාගෙන් ඉල්ලලා තියෙන්නේ. ඒ වගේම DFCC බැංක් එකේ ඉන්ටර්න්ෂිප් අයවත් බදවා ගන්නවා. මේකෙදී ඔයාගෙන් ඉල්ලලා තියෙන සුසුකම් වෙන්නේ ඔයා සාමාන්‍ය පෙළ විභාගයේ සහ උසස් පෙළ විභාගයේ සම්පූර්ණ කිරීම කියන සුසුකම් විතරයි. ඉතින් මම මේ කියපු DFCC බැංක් එකට අදාළ සුසුකම් ඔයාට තියනවා නම් මම මේ දාලා තියෙන ඊමේල් ඇඩ්‍රස් එකට ඔයාට පුළුවන් ඔයාගේ CV එක යොමු කරන්න.
නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ට්‍රේනි බැංකින් ඇසිස්ටන්ට් ලවත් මේ දවස්වල බදා ගැනීමක් සිද්ධ කරනවා. මේකෙදි ඉල්ලලා තියෙන සුසුකම් වෙන්නේ ඔයා වයස අවුරුදු 23ට අඩු කෙනෙක් වෙන්න ඕනේ. සාමාන්‍ය පෙළ විභාගය, ගණිතය, ඉංග්‍රීසි ඇතුළු විෂයන් 5ක් සමත් වීම, උසස් පෙළ විභාගයේ විෂයන් 2ක්, ජෙනරල් ඉංග්‍රීසි ඇතුළු සමත් වීම වගේම ඔයාට හොඳ සංවේදන කුසලතාවය, ඉංග්‍රීසි භාෂාව වගේම පරිගණක දැනුමක් තියෙන්න ඕනි කියලා තමයි මෙතන දැක්කලා තියෙන්නේ. NDB බැංකුවේ HR ඩිපාර්ට්මන්ට් එකට ඉන්ටර්න්ෂිප් එක බදා ගැනීමක් සිදු කරනවා. ඉතින් ස්කූල් ලීවර්ස්ලාට මෙතනදී ඇප්ලයි කිරීමේ හැකියාව තියෙනවා වගේම ඊට අමතරව ඔයා HRM සම්බන්ධයෙන් ඩිග්‍රී එකක් කරලා තියෙනවා නම් ඒක අමතර වාසියක් හැටියට ගන්නවා කියලා තමයි දක්වලා තියෙන්නේ. ඉතින් ඔයා ස්කූල් අවුට් වෙලා A level ඉවර වෙලා ගෙදරටලා ඉන්න කෙනෙක් නම් අන්න ඔයාට පුළුවන් NDB බැංකුවේ මෙන්න මේ ඉන්ටර්න්ෂිප් ජොබ් වේකන්සි එකට ඇප්ලයි කරන්න. මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ ලින්ක් එක දාලා තියෙනවා. ඒ ලින්ක් එකෙන් ගිහිල්ලා ආගේ ඩීටේල්ස් දීලා ඔයාට පුළුවන් මේ NDB බැංකුවේ ඉන්ටර්න්ෂිප් ජොබ් වේකන්සි එකට ඇප්ලයි කරන්න. කමර්ෂල් බැංක් එකේ ඉන්ටර්න්ෂිප් යන බලාගෙන හිටපු කෙනෙක් නම් ඔන්න ගොඩ කමර්ෂල් බැංක් එකේ ඉන්ටර්න්ෂිප් එකට ඇප්ලයි කරන්න පුළුවන් දැන්. මෙහිදී විශේෂයෙන් ඔයා වයස අවුරුදු 21ට අඩු කෙනෙක් වෙන්න ඕනේ. ඒ වගේම ඉංග්‍රීසි, ගණිතය වගේ විෂයන්ට මෙතනදී ඔයාගෙන් B පාසස් තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම A level පෙනී සිටි ඔයාට පුළුවන් මෙන්න මේ කමර්ෂල් බැංක් එකේ ඉන්ටර්න්ෂිප් අවස්ථාවට ඇප්ලයි කරන්න. සම්පත් බැංක් එකේ ට්‍රේනින් ස්ටාෆ් ඇසිස්ටන්ට් ජොබ් වේකන්සි එකකට ඇප්ලයි කරන්න පුළුවන් වන්න. මේකෙදි ඉල්ලලා තියෙන සුසුකම් වෙන්නේ ඔයා වයස අවුරුදු 23ට අඩු කෙනෙක් වෙන්න ඕනේ. A level විභාගය, ගණිතය, ඉංග්‍රීසි ඇතුළු විෂයන් 5ක් සමත් වෙලා තියෙන්න ඕනේ. A level විභාගයේ විෂයන් 3ම එකවර සමත් වෙලා තියෙන්න ඕනේ. ඉතින් මේ වගේ සුසුකම් වලට අමතරව ඔයා AAT, සීමා, IBSL වගේ කෝසස් කරලා තියෙනවා නම් ඒක අමතර වාසියක් කියලා දක්වලා තියෙනවා. ඉතින් ළමයි සම්පත් බැංක් එකේ ඉන්ටර්න්ෂිප් ජොබ් වේකන්සි එකෙන් කම්බලන් හිටපු අයලා තමයි මේ අවස්ථාව. මෙතනදී විශේෂයෙන්ම අවුරුදු 22කට අඩු A level වලට ක්‍රෙඩිට් පාසස් 5ක් තියෙන ඉංග්‍රීසිත් එක්ක සමත් වෙලා තියෙන A level පෙනී සිටි ඔයාලට පුළුවන් මෙන්න මේ ජොබ් වේකන්සි එකට ඇප්ලයි කරන්න. ඒ වගේම කැම්පස් එකේ ඉගෙන ගන්න අන්ඩර් ග්‍රැජුවේට් ඔයාලට පුළුවන් මේ ඉන්ටර්න්ෂිප් අවස්ථාව සම්පත් බැංක් එකෙන් ලබා ගන්න. ඉතින් මේ වගේ සතිය අලුත් වෙන බැංකු ජොබ් වේකන්සි සම්බන්ධයෙන් දැනගන්න තාම තෙලකා YouTube නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරන්න අමතක කරන්න එපා.